අද මම නිවැරදිව ඩුබායි රෝස සතු ඉන්න ගන්න ආකාරය තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ මම සකස් කරගත්ත බඳුන. ඉතින් මේ බඳුන සකස් කරගන්න ආකාරය පිළිබඳ වීඩියෝවක් පේජ් එකේ ඇති අවශ්‍ය නම් බලන්න. ඉතින් මේ විදිහට සකස් කරගත්ත බඳුනට මුලින්ම හොඳින් ජලය එකතු කිරීම සිදු කළ යුතුයි. ඉතින් මේ විදිහට ජලය එකතු කර විනාඩි 10ක් පමණ තියෙන්න ආරින්න. ඊට පස්සේ මේ ජලය හොඳින් බැස යාම සිදු වෙනවා. ඉතින් ඊට පස්සේ අපට පුළුවන් මේ බඳුනේ ඩුබායි රෝස සතු ඉඳන්න. ඉතින් ඩුබායි රෝස සතු ඉඳන්න මේ වගේ මම කූරක් භාවිතා කරනවා. ඉතින් මේකෙන් අඟල් එකමාර වගේ ගැඹුරට පුංචි වලක් හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ අතු ඉඳීමේදී අඟල් එකමාරක අඟල් දෙකක වගේ පරතරයකින් අතු වින්දන්න. එතකොට ඉක්මනින්ම පිරුණු පෝච්චියක් ඔයාලට හදා ගන්න පුළුවන්. ඩුබායි රෝස වලින් ලස්සනට පිරිච්ච පෝච්චියක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ ඩුබායි රෝස සතු ඔයාලටත් පුළුවන් අපෙන් ගෙන්න ගන්න. පාට 30කින් ඩුබායි රෝස සතු 120ක් රුපියල් 500ක් වැනි පුංචි මුදලට අපි ලබා දෙනවා. ඉතින් ලංකාවේ ඕනම තැනකට කුරියර් සේවාව හරහා මේ අතු එවන්න පුළුවන්. අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙක් දන්වන්න. ඉතින් මේ අතු ඉඳීමේදී අඟල් එකමාරක් වගේ යට වුණාම හොඳටම ඇති. ඉතින් මේ විදිහට අපට මේ අතු ඉඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පෝච්චි එක වගේම අවශ්‍ය නම් පාත්තියක උනත් මේ ඩුබායි රෝස හදන්න පුළුවන්. ඉතින් පාත්තියක හදනවා නම් සාමාන්‍ය අඟල් 5ක් අඟල් 6ක්වත් පාත්තිය උස වෙන්න ඕන. ඉතින් ඔයාලට කැමති පළලකට කැමති දිගට පාත්තිය හදා ගන්න පුළුවන්. ඉතින් පාත්තියක ඉඳීමේදීත් මේ විදිහටම අඟල් එකමාරක් අඟල් 2ක් වගේ පරතරයකින් ඩුබායි රෝස සතු ඉඳන්න පුළුවන්. ඉතින් මේ ඩුබායි රෝස සතු සිටුවීමෙන් අනතුරුව ඒව නඩත්තු නියමාකාර කරන්න ඕන. ඉතින් මේ පිළිබඳවත් අපි ඉදිරියට දිගටම වීඩියෝ ඔයාලට ගෙන එන්නම්. දිගටම අපේ පේජ් එක සමග රැඳී ඉන්න. ඉතින් ඔයාලා මේ ඩුබායි රෝස සතු ඉඳීමෙන් අනතුරුව කැමති නම් මේ අතු තදව්වේ තියන්නත් පුළුවන්. නැත්නම් වැරන්ඩ එක වගේ තියන්නත් පුළුවන්. වැරන්ඩ එක වගේ තියෙනවා නම් ඒවට නැවත වතුර යදීම අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය දින 4ක් විතර වගේ යනකම් සතියක් විතර වැරන්ඩ එකේ තියුවාම ඇති. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ පෝච්චිය කෙලින්ම අවුවේ වුණත් තියන්න පුළුවන්. මුකුත් වෙන්නේ නැහැ. හැබැයි අවුවේ තියෙනවා නම් පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න. අර වතුර අඩු වෙනවා නම් වතුර දාන්න. ඔයාලට බය නම් උඩට net එකක් වගේ දාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ පාත්තියට අවුව තදින් වැටෙනවා නම් ඔයාලට බය හිතෙනවා නම් උඩට සතියක් විතර යනකම් net එකක් ඇදලා තියාගන්න. ඉතින් මම නම් එහෙම net අදින්නෙත් නැහැ. මම කෙලින්ම අවුවේ තමයි හදන්නේ. ඉතින් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අර අවුවේ තියෙනකොට චුට්ටක් අර ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නේ පිළිබඳව ජලය අවශ්‍ය නම් අර වතුර ගතිය අඩු වෙගෙන එනකොට නැවත ජලය යෙදීම ප්‍රමාණවත්. එතකොට ගැටලුවක් නැතුව තද අවුවේ උනත් තියාගන්න පුළුවන්. කොහොම සතියක් ගිය පසු දිගටම මේ ඩුබායි රෝස වලට අවුව වැටෙන තැනක තියෙන්න ඕන. එතකොට තමයි ලස්සනට මේ ඩුබායි රෝස වලින් මල් එන්නේ. ඒ වගේම ලස්සනට පතුරු දාලා හැදෙන්නේ.